Hi everyone, welcome to my channel. අපි බලමු අද සැරට රසම රස මාළු කරි එකක් හදාගන්නේ කොහොමද කියලා. මේ තියෙන්නේ සැමන් බෝල්ලු. මම මෙතන මාළු ග්‍රෑම් 500ක් අරන් තියෙනවා. හොඳට සෝදලා. ඔයාලා මේ ටික හොඳින් සෝදලා ඉවරලා මේකට ලුණු කුඩු, කහ කුඩු, ගම්මිරිස් කුඩු, ඒ වගේම ගොරක ක්‍රීම් එක නැත්තම් ගොරක කෑලි දාලා මේක හොඳට අනා ගන්න. මෙන්න මේ විදිහට කවලම් කරලා මේක සාමාන්‍ය පැය භාගයක් විතර යනකම් තියන්න. එතකොට මේකට ලුණු කහ ටික උරා ගන්නවා. දැන් මේ විදිහට හට්ටියක් ලිපේ තියලා මේකට පොල් තෙල් දාලා අපි මේකට කපාගත්ත බීලුණු, අමු මිරිස්, රම්පේ, කරපිංචා දානවා. මේ ටික ටිකක් බැදීගෙන එනකොට අපි මේකට තලාගත්ත ඉඟුරු සුදු ලුණු දානවා. ඒක කෑලි දානවට වැඩිය එහෙම දැම්මම ගොඩක් රසයි. හොඳ සුවඳකුත් එනවා. හරි මේ ටික මේ විදිහට තෙලේ බැදුනට පස්සේ අපි මිරිස් කුඩු තේ හැඳි දෙකක්, ඒ වගේම මස් කරි නැත්නම් අමු 3-5 කුඩු තේ හැඳි දෙකක් දාලා මේ ටික තෙලේ පොඩ්ඩක් කර ගන්න ඕනි. ඒ ටික කර වුණාට පස්සේ අපි මේ විදිහට සීසන් කරගත්ත මාළු ටිකත් මේකට එකතු කරගන්නවා. ඒකල ඔයාලා මේ මාළුට තිබ්බ හට්ටියම සෝදලා මේ මාළු ටික වැහෙනකන් විතරක් වතුර ටිකක් එකතු කරලා ආය අපි මේකට තක්කාලි දානවා. තක්කාලි පොඩ්ඩක් දාන්න. ගොරක දාන්න හින්දා ඔයාලා ඕන නැත්තම් දාන්න එපා. දාලා මේක අපි වහලා විනාඩි 15ක් 20ක් විතර යනකම් තියාගන්න ඕනි. හරි දැන් මගේ මාළු එක ඉදිලා ඉවරයි. මේ තියෙන විනාඩි 20කට විතර පස්සේ මේක ගොඩක් රසයි ඒ වගේම සැරයි. ඔයාලත් හදලා බලන්නකෝ.